අපි බඩු ටික පැක් කරලා දැන් යන්න කට්ටියගේ ෆොටෝ ෂූට් එකක් තියන්න ඊට කලින් යෝගට් ටිකක් දෙන්න හදන්නේ. මොකද පැය දෙකමාරක් විතර එක දිගට යන්න තියෙනවා. ඒ අතරතුර කෑම කන්න දෙන්නේ නැහැ කට්ටියට. දැන් එන්න ළමයි යෝගට් කන්න. යෝගට් කන්න. ඕලු කොයාගේ බබා දෝනියෙන් දැක්කම එන්නේ. ඔයාගේ තුටි එන්න. දැන් 9:37යි. අපි පිටත් වෙන්නේ 11:00ට. ඒක නිසා දැන් මේ යෝගට් ටික දෙනවා. ආයි පිටත් වෙන්න කලින් දෙන්නේ වතුර විතරයි. නේ? නේ ඕලු. ඕනේ. පැය දෙකක් විතර කලින් කන්න බොන්න එපේ. නැත්නම් වාහනේ දිවම යන්න ඕනේ ඕලුලට. නේද? ඒකත් දෙන්නේ යාගේ යෝගට් එක. එන්න. කන්න යෝගට් එක. ලියෝ එන්න. ලියෝ එන්න. ඕලු. චූටිය දර්ශන පතේට පේන්නේ නැහැ. කොහෙ කැරකෙනවද චූටි? චූටි ඔය වීඩියෝ වලට පෙනී හිටින්න ඉච්චර කැමැත්තක් නැද්ද? චූටි කොහෙන්ද? සෆායා ලියෝ මෙහෙට මොකද සෆා මෙහෙන් යෝගට් කන්න. සෆායට රස දන්නන්න ඕනේ බලෙන්. ඊට පස්සේ තමයි කන්නේ. තූතියේ කොහෙන්? සෆා එන්න සෆායා. ලියෝ කට අරින්නනේ. අම්මයි දුවයි තමානේ ගුඩ්. කෑමෙන් බීමෙන් කිසි කරදරයක් නැහැ. අනිත් තුන්දලා දෙන්න වාත වෙනවා මෙතන. කිලි කට චූටිගේ කිලි කට. තූතියේ මගේ ඇඳේ හලන්න එපා. දැන් මේ නාම්බෝ දෙන්න විකාර නටනවා. ලියෝ කන්න පුතේ. ලියෝ කණ්ඩ කටාරින වෙලාවේ ලොකු කෑලි දීලා දාන්න ඕන ලියාට. ලියෝ කොලමන්න ලියා. කණ්ඩ ලියා. සෆා එන්න. ඔයා විතරයි දැන් කාලා නැත්තේ. සෆායෝ හැන්දිත් තරම් තමයි ඉතින් ට්‍රිප් යන්නේ. කට්ටියට යෝගට් කන්න. කෝලන් ටික. දැන් සෆායට කවන්න ඕනේ යෝගට් එකේ රස බලෙන් දන්නවන්න ඕනේ. ඊට පස්සේ තමයි කන්නේ. එන්න සෆාය මෙහෙන් සෆ් මෙහෙන්. චූටි ඔයා කෑවන් චූටි ලියා කන උත්තර එක. අම්මටයි දුවටයි වැඩි දැන්. අම්මටයි දුවටයි. සෆායට එකක් ඉතුරු කරලා අපි කමු. එන්න සෆ් මෙහෙන් දැනේ කොලමක් වෙන්න නැතු. රහයි ඉතින් සූඳ බලන්න. මෙහෙ එන්න සෆායා. මෙහෙන්
වාඩි වෙන්න. අර කියන දේ ඇහුවාම එයාට නිකන් හරි මදිකමක්. හිතලා තමයි ඒක කන්නේ. ඕලමක් වෙන්න එපා සෆාය. දැන් කනවා. හැමදාම කණේව ඉවර වුණාම තමයි එයා කට අරින්නේ. ඒකට ඉවරයි අනිත් අය කාලා. එන්න තව තියනවා දෙන්න. යන්තම් තව එකක් තියෙනවා හොඳ වෙලාවට. දැන් සෆායට හුලං. පිස්සු සෆාය. සද්ද බද්ද උපදුප වෙන්නත් එපා. පුංචම්මගෙන් පගාවක් දෙන්න චූටිට. සපෙන් අන්තිම කටක. සෆාය එන්න. එන්න ඉතින්. අර. අන්තිම එක. එන ඕල් නන්දර දෙනවා. ඕලු නන්දගිනුයි තෝනි නන්දගිනුයි කිසි කලදලයක් නැහැ. කැමට.